සාමාන්‍ය දවසට ගොන් වැඩක් කරේ නැත්තම් නිකන් නිින්ද යන්නේ නැති සීන් එකක් තියෙනවා. ඒක නිසා අද දවසත් සම්පූර්ණයි. හෙලෝ good morning හැමෝටම. ඉතින් දැන් වෙලාව 6යි කාලයි. අපි උදෙන්ම යන්න හදන්නේ මිරිස්ස වරායට. මිරිස්ස වරායට ගිහිල්ලා අපි මාළු ටිකක් ගන්න යන්නේ. මේ පැත්තේ මාළු ලාභ තැනකට තියෙන මිරිස්ස වරාය. අනිත් තැන් වලත් ලාභයි, ඊට සාපේක්ෂව මිරිස්ස වරාය ලාභයි. ඉතින් අපි මෙතන ඉඳන් අපි යන්න ඕන කඹුරුගම හන්දියට ගිහිල්ලා තමයි බස් එක හරි වීල් එක හරි මිරිස්ස වරායට යන්න ඕනේ. අපි ගිහින් බලමු. මෙච්චර උදෙන් යන්න හේතුව තමයි මිරිස්ස වරායේ තොග විකුණනවා මාළු. එතකොට පොඩි මාළු බිස්නස් කරන කට්ටිය උදෙන්ම ගිහිල්ලා මාළු ගන්නකොට එතන සාමාන්‍යයෙන් පැයෙන් දෙකකින් වගේ මාළු ඉවර වෙනවා. ඒ වලේ ෆ්‍රෙෂ් මාළු තමයි එතන තියෙන්නේ. අපි ගිහින් බලමු මොන වගේද කියලා. ඔයාලත් මාත් එක්ක ඉන්න. අපි යම් බලන්න ඉක්මනට. කෑගල්ල වගේ නෙමෙයි මෙහි සාමාන්‍යයෙන් බලන තැනිතලා පොළොව තියෙන්නේ. එම කඳු තියෙන හරියක් නැති තරම්. මෙහි ගොඩක් කට්ටිය සාමාන්‍ය මාතර කඹුරුගම වැලිගම බීච් සයිඩ් එකේ ගොඩක් කට්ටිය ෆුට් සයිකල් පදිනවා වැඩි. ෆුට් සයිකල් බයිසිකල් පදිනවා වැඩි. මේ ගෑනු පිරිමි කියලා ෆුට් සයිකල් පදින එකේ වෙනසක් නැහැ. හැමෝම පොඩි එක්කෙනාගෙන ඉඳන් ලොකු එක්කෙනා වෙනකන් ෆුට් සයිකල් පදිනවා. අනික මේ දවස්වල මෙහි ෆොරිනර්ස්ලා සෑහෙන ඉන්නවා. ඉතින් අපි හෙමින් දැන් මේ මාතර ගාල්ල මේන් රෝඩ් එකට යන ගමන් ඉන්නේ පයින්. ඉතින් අපි ඉක්මනට බස් එකක් එල්ලෙන්න ඕනේ. අපි ඉක්මනට යම් බලන්න. නැත්තම් මාළු ගන්න වෙන්නේ නැහැ උදේ පාන්දර. මිරිස්ස ගන්න ට්‍රේන් එකක් සෙට් වුණා. දුර ගිහිල්ලා ට්‍රේන් එකකින් ගියමු. දුර වෙලා ට්‍රේන් එක නැග්ගා. ට්‍රේන් දෙකක් සෙට් කරලා තියෙන්නේ. ඒක නිසා අපි ට්‍රේන් එකේ මැදට එන්න ඕන. නැත්තම් බෑ ගන්න ප්ලැට්ෆෝම් එක අහුවෙන්නේ පොඩි පන්දිත වැඩක් කරන්න ගිහින් කියලා වුණා. කඹුරුගමේ ඉඳන් මිරිස්සට එන්න බස් එක යවන්න තමයි ලේසි. එතකොට මම හිතන්නේ මිරිස්ස වරායට මහ ලොකු දුරක් නෑ. මම කිලෝමීටරයක් වගේ නැති තරම්. මිරිස්සේ මෙතන රේල්වේ ස්ටේෂන් එක ළඟ ඉඳන් හාබ් එකට තියෙනවා පික්මි එකේ පෙන්න 505ක දුරක්. පික්මීත් නෑ මේ හරිය. බසුත් නෑ මොකුත් නෑ. මෙතන ඉඳන් අදින්න ඕන 5 කිලෝමීටර 3ක් විතර. දැන් හතන්ට යන වෙලාව මදි වෙනවා. උදෙන්ම සාමාන්‍ය දවසට ගොන් වැඩක් කරේ නැත්තම් නිකන් නිින්ද යන්නේ නැති සීන් එකක් තියෙනවා.
ඒක නිසා අද දවසත් සම්පූර්ණයි. අපි යන් කොහොම හරි පික්මී බයික් එකක් දැම්මා. හොඳ වෙලාවට ඒක ගත්තා. දැන් ඒක කෙලින් මිරිස්සොරයට යන්න පුළුවන්. ඉක්මනට යන්න පුළුවන් තරමට හොඳයි, නැත්තම් අපරාධේ. බලමු මම ගෙන ගමන් ටක් ගන්න කලිය. Kaya, paano kilo dekay. Cannya ya tahu mana. Boleh. Mau kira ke laut deh. Ya, kira.
ගෙදර ගෙනියන්න මාළු ගත්තා. අරගෙන ඉවර වෙලා මාළු කපන කට්ටිය ඉන්නවා ෆෝනේ. එයාලට සල්ලි දීලා මාළු කපා ගන්න ඕනේ. මාළු ඉවර වෙලා උදෙන්ම එනකොට ඉතින් මේ වාට පේන ඇති මේ වටපිට කට්ටිය ඔක්කොමලා වගේ ඇවිල්ලා උදේට මාළු ගන්නවා. ඒ කියන්නේ මේ තොග වෙලෙන්දු තමයි මේ හැමතැනම ඉන්නේ. අනිත් හැමතැනම ඔය ගන්න ඇවිල්ලා ඉන්නේ පොඩි මාළු බිස්නස් කරන කට්ටිය. පේන ඇති අපි දැන් මේ මාළු ටික මේ ගත්ත මාළු ටික මෙතනට දීලා අපි කපා ගමු. බලමු අපි මාළු කපන හැටි මොන වගේද කියලා. හැමතැනම මාළු තියෙනවා. බලන තැන මාළු ගොඩවල්. පාන්දර මේ මුහුදු ගිහිල්ලා ඇවිල්ලා තියෙන බෝට්ටු තමයි එහා පැත්තෙන් පේන්නේ ඔයාලට. ඒ බෝට්ටු වලින් මාළු බාලා මෙහෙම දිව දානවා. දිව දාලා ඉවර වෙලා අනිත් මාළු වෙලෙන්දෝ තමයි මේ පැත්තේ ඉන්නේ. මේ බයික් වල වාහන වල ඇවිල්ලා ඔයාලෙන් ගන්න. ඉතින් උදේට සාමාන්‍යයෙන් මං ආවත් මේ දවල් වැඩි. එනවා නම් එන්න ඕනේ සාමාන්‍යයෙන් මෙතන උදේ 5 විදියට ආවොත් හොඳයි. ඒ આવත් පොඩි මාළු එහෙම ගන්න පුළුවන්. දැන් මම මේ ගත්ත මාළු වල තියෙනවා කිලෝ එකයි ග්‍රෑම් 700ක් විතර රුපියල් 1000ක් විතර උනේ. ඔන්න ඔක තමයි මිරිස් වරායේ කතන්දරේ. ඉතින් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු.